සුබ දවසක් යාළුවනේ Sacred Girl YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඇත්තටම ටිකක් අපහසුයි මට වීඩියෝස් අරගෙන එන්න. ඒ නිසා තමයි මේක අරගෙනම එන්න ඕන වීඩියෝ එකක් හින්දා අරගෙන ආවේ. ඊයේ දවසේදී මම වීඩියෝ එක ගේන්න හිතුවත් මට වීඩියෝ එක ගේන්න විදිහක් තිබුණ නැහැ. ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා දන්නවා මම embassy updates ගැන තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වෙද්දිත් ඔයාලා දන්නවා මේ passport collection emails ගැන තමයි මේ වීඩියෝ එකේ කතා කරන්න කියලා. මම page එකේ passport collection emails ඊයේ දිනේදීත් ලැබුණා කියලා දාලා තිබුණා. පෙරේදා දිනේදීත් ලැබුණා කියලා දාලා තිබුණා. එතකොට මම මේ මොන දිනවල ආයතද ආවේ කියන එක මම දාලා තිබුණ නැහැ. මම දැන් ඒ ටික note down කරගත්තා. ඒ note down කරගෙන තමයි මම දැන් ඔයාලට මේ ගේන්න යන්නේ. මොන දිනවල ආයතද? ඒ කියන්නේ පෙබරවාරි මාසයේ ෆැමිලි වීසා ඉන්ටර්විව් සඳහා සහභාගී වූ මොන දිනවල කට්ටියටද passport collection emails ආවේ කියලා මේ ඊයේ සහ පෙරේදා දිනේ emails ලැබුණ dates තමයි මම කියන්නේ. මොකද ඔයාලා මේ වෙද්දිත් දන්නවා කලින් පෙබරවාරි 17 වෙනකම් ෆැමිලි වීසා ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ අය passport ගත්තා. එතකොට දැන් ඉන්නේ පෙබරවාරි 19න් පස්සේ ඉඳලා සෙට් එක. එතකොට පෙබරවාරි 23 අයට ඊමේල්ස් ආවා. පෙබරවාරි 23 ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ ෆැමිලි වීසා ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ කට්ටියට ආවා. පෙබරවාරි 24 ඊට පස්සේ පෙබරවාරි 25 පෙබරවාරි 25 ආවෙත් මගේ එක්කෙනෙකුට විතරයි. එක්කෙනෙකුට ආවේ නැහැ. එතන බබයි අම්මයි තමයි ඉන්නේ. අම්මගේ ඊමේල් එක විතරයි ආවේ. බබාගේ ඊමේල් එක ආවේ නැහැ. සෝරි මගේ පෙබරවාරි 25 දෙන්නෙකුට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ දෙන්නයි 3 දෙනෙක් සහභාගී වුණා. ඒ කියන්නේ බබයි අම්මයි සහ තව නංගි කෙනෙක්. එතකොට ඒ නංගිගේ අර බබාගේ අම්මගේ විතරයි ආවේ. බබාගේ ඊමේල් එක ආවේ නැහැ passport collection email එක. ඊට පස්සේ පෙබරවාරි මාසේ 25 වෙනකන් තමයි ඉන්ටර්විව් ගිහින් තියෙන්නේ අවසානෙට මගේ. එතකොට පෙබරවාරි 19 අයගේ ලැබුණේ නැහැ මට ඊමේල්ස්. එතකොට පෙබරවාරි 19 මගේ දෙන්නෙක්ගේ ඊමේල්ස් ලැබෙන්න තියෙනවා. එතකොට පෙබරවාරි 19 self apply කරපු කෙනෙක් නම් හෝ ඔයාලට මේ වෙද්දි තවමත් ඊමේල්ස් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ ඇයි 19 කට්ටියගේ තවම නැත්තේ කියලා. සමහර විට දැන් ගිය පාර වීසා ගහද්දී පෙබරවාරි මුල ඉඳලා 14 වෙනකන් ගහන්න ඇති. හොඳද? දැන් මේ පාර ගහන්න ඇති පෙබරවාරි අවසානයේ ඉඳලා මැදට එනකන්. එතකොට 19 තාම මග ඇරිලා ඇති. පෙබරවාරි 19 අයට ලබන සතිය අනිවාර්යයෙන්ම ඊමේල්ස් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේක තමයි මට මේ වීඩියෝ එකේදී කියන්න ඕන උනේ. වෙනද වගේම මම ඊමේල්ස් ලැබෙද්දි ඒක මම අප්ඩේට් එකක් දෙනවා මගේ page එකේ. එතකොට ඔයාලට ඊමේල්ස් චෙක් කරගන්න පුළුවන්. ඔය විස්තරේ තමයි ඉතින් කියන්න ඕන උනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.